HP Tech Lab YouTube channel එකට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන ඔයාලගේ project එකක් සාර්ථකව GitHub එකට push කරගන්නේ කොහොමද කියන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අදම නම් මගේ වීඩියෝ එක බලන්න channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාලගේ PC එකේ තියෙන web browser එකක් open කරගෙන ඔයාලා type කරගන්න ඕනේ github.com කියලා. GitHub ලගේ official website එකට ඔයාලා යන්න ඕනේ. GitHub ලගේ official website එකට ගිහිල්ලා ඔයාලා GitHub account එක හදන්න use කරපු email password දීලා ඔයාලගේ GitHub account එකට log වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලගේ GitHub account එකක් ඇති කියලා හිතාගෙන ඔයාලට GitHub account එකක් හදාගන්න විදිහේ වීඩියෝ එකක් අවශ්‍යයි නම් පහලින් comment එකක් දාලා තියන්න මම මේ සම්බන්ධ වීඩියෝ එක ඉස්සරහට අරන් එන්නම්. ඉතින් ඔයාලා GitHub account එකට log වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙතන දකුණු අත පැත්තේ ඉහළ කෙරවලේ තියෙන ඔයාලගේ profile icon එක. අන්න ඒකට එකපාරක් click කරගන්න. ඒකට click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ menu එකක් open වෙනවා. මෙතනින් ඔයාලා click කරගන්න ඕනේ repositories කියන එක. repositories කියන එක click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ window එකකට තමයි ඔයාලා එන්නේ. ඔයාලා කලින් හදපු repositories මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා කරන්න හදන්නේ ඔයාලගේ project එකක් GitHub account එකට upload කරගන්නනේ. එතකොට ඔයාලා කරගන්න ඕනේ මුලින්ම repository එකක් හදාගන්න ඕනේ. ඒකට ඔයාලා මෙන්න මෙතන දකුණු අත පැත්තේ ඉහළ කෙරවලේ තියෙන new කියන බටන් එක උඩ ක්ලික් කරගන්න ඕනි. new කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ repository එකක් create කරන window එකට ඔයාලා මෙන්න මෙහෙම එනවා. මෙතනින් අහලා තියෙනවා මෙතන ඔයාලගේ GitHub account එක select වෙලා තියෙනවා. මෙතනින් repository එකට name එකක් enter කරන්න වෙනවා. repository එකේ name එකට ගොඩක් දුරට enter කරන්න ඔයාගේ project එකේ name එක. මම දැන් upload කරන්න යන්නේ මම හදුවා site monitoring system එකක්, website monitor කරන system එකක්. Node.js වලින් මම ඒක තමයි දැන් ඔයාලට මේ අප්ලෝඩ් කරලා පෙන්නන්න යන්නේ. මම එතකොට මෙතනින් repository name එකට මගේ project එකේ name එක මේ විදිහට දෙනවා. ඊට පස්සේ පහලින් අහලා තිනවා description එකක්. ඔයාලගේ project එක සම්බන්ධ පොඩි description එකක් තමයි එන්න කරන්න දීලා තියෙන්නේ. මම මේ description එක කලින් හදාගත්තා. මම ඒක මේ විදිහට copy කරගෙන මෙතනින් මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මෙතන configurations වල choose visibility ඒ කියන්නේ ඔයාගේ project එක visible වෙන්න ඕනේ ඔයාට විතරක් නම් මෙතන private කියන එක දෙන්න පුළුවන්. ඔක්කොටම access කරන්න පුළුවන් විදිහට repository එක හදනවා නම් ඒ කියන්නේ project එක upload කරනවා නම් මෙතන මේ public කියන එක ඔයාලා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන readme file එක enable කරන්නද කියලා අහලා තිනවා. මම මෙතන readme එක on කර කියලා තියෙනවා. ඊට පස්සේ මේවා මුකුත් වෙනස් කරන්න එපා. මේවා මේ තියෙන විදිහටම දීලා මෙතන create repository කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා repository එකට දීපු name එකයි description එකයි මෙතනින් දීලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතන pencil icon එක ක්ලික් කරලා ඒක ඔයාලට ඕන නම් පස්සේ update කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට repository එක create කරගත්තට පස්සේ ඔයාලා මේ repository එකට ඔයාලගේ project එක push කරන්න ඕනි git command use කරලා project එක push කරන්න ඔයාලා යන්න ඕනි ඔයාලගේ project එකේ තියෙන folder එකට. මම මේ විදිහට project එකේ තියෙන folder එක මේ විදිහට open කරගත්තා. මේ තියෙන්නේ මගේ project එකට Node.js project එකට අදාළ files ටික. මේ project folder එක ඇතුළට ගිහිල්ලා ඔයාලා මේ project folder එකට අදාළව CMD එක මේ විදිහට open කරගන්න ඕනේ. මම මේ විදිහට ඉහළ තියෙන මේ bar එකේ උඩ click කරලා CMD කියලා type කරලා enter කරනවා. එතකොට මේ project folder එකට අදාළව CMD එක open වෙනවා. ඊට පස්සේ ඔයාලා මම මෙන්න මේ දෙන command ටික මේ CMD එකේ type කරගන්න ඕනේ. මුලින්ම ගහන්න ඕනේ git init කියලා. මේ විදිහට command එක මම මේ command ටික description එකේ දාලා තියන්න. ඔයාලට එතනින් බලලා command ටික type කරගන්න පුළුවන්. මුලින්ම මෙතන git init කියලා type කරලා enter කරගන්න. ඊට පස්සේ initialize empty git repositories මේ විදිහට එනවා. මේක මෙහෙම තියලා ඔයාලා දැන් මෙතන type කරගන්න ඕනි දෙවෙනි command එක. මෙතනින් git add space එකක් තියලා dot තමයි දීලා තියෙන්නේ. මෙතන dot තියෙන එකෙන් කියන්නේ මෙතන මෙන්න මේ project folder එකේ තියෙන all files ටික මේ repository එකට upload කරනවා කියන එක. ඔයාලට මෙතනින් එක file එකක් විතරක් upload කරගන්න ඕන නම් මෙතනින් add දීලා project ඒ file එකේ නම දුන්නාට පස්සේ ඒ file එක විතරක් upload කරගන්නත් පුළුවන්. මම මේ project එකට දාලා මේ ඔක්කොම files ටික upload කරගන්න නිසා මෙතන add space එකක් තියලා dot තියලා මේ විදිහට enter කරනවා. එතකොට මෙන්න මේ විදිහට files ටික add වෙනවා ඔයාලට පෙන්නනවා. ඒ ටික add වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලා මෙතනින් ඊට පස්සේ දෙන්න ඕනි commit එක. මේ විදිහට git commit -m කියලා දීලා ඔයාලට මෙතනින් කැමති commit message එකක් දෙන්න පුළුවන්. මම දැනට first commit කියන එක දීලා මේ විදිහට
enter කරනවා. එතකොට මේ විදිහට load වෙලා commit වෙනවා. හරි commit වෙලා ඉවරයි. මේ විදිහට ඔයාලගේ project එකත් commit කරගන්න. ඊට පස්සේ මෙන්න මේ command එක දෙන්න ඕනි. git remote add origin කියලා දීලා මම මේ විදිහට cmd එකට ගිහිල්ලා මේක paste කරගන්නවා. git remote ඔයාලට පේනවද මේ විදිහට මම add කරේ. git remote add origin කියලා දීලා ඔයාලා දැන් යන්න ඕනේ ඔයාලා හදාගත්තු repository එකට. repository එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා කොළ පාට බටන් එකක් code කියලා. අන්න ඒක ඉස්සරහා තියෙන මෙන්න මේ ඊතලේ උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් https තුල තියෙනවා මෙන්න මේ විදිහට URL එකක්. ඒක මෙන්න මේ විදිහට copy කරගන්න ඕනේ. මෙන්න මේ ඉස්සරහා තියෙන බටන් එක ක්ලික් කරලා ඒක copy කරගෙන මෙතන cmd එකේ git remote add origin කියලා ගහලා space එකක් තියලා මෙන්න මේ URL එක මෙතන paste කරගන්න. paste කරලා මේ විදිහට enter කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ command එක add කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා git branch -m main කියලා. අන්න ඒක මම මෙතන මේ විදිහට paste කරලා main branch එකට දාගන්නවා. මේ විදිහට paste කරලා enter කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ command එක මේ විදිහට දාගන්න. git push -u origin main කියන එක main branch එකට තමයි push කරගන්නේ. මෙහෙම දීලා enter කරන්න මේ විදිහට. ඊට පස්සේ මේ command එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට message එකක් එනවා sign in වෙන්න කියලා ඔයාලගේ GitHub එකට. මෙතන browser device කියන එක යටතේ දීලා තියෙනවා sign in with your browser කියලා. ඊට පස්සේ sign in with code කියලා තියෙනවා. මෙතන sign in with your browser කියන එකට click කරලා ඔයාලට browser එකෙන් sign in වෙන්න පුළුවන්. හරි ඒ විදිහට git push -u origin main කියන command එක run කරාට පස්සේ මෙන්න මේ විදිහට error message එකක් දෙනවා. මේ error message එක කියලා තියෙන විදිහට මේ error message එක ඇවිල්ලා තියෙන්නේ අපි මේ project එක push කරන්න හදපු repository එකේ existing files තියෙන නිසා ඔයාලට මතක ඇති අපි repository එක create කරද්දී readme file එක හදාගත්තා. readme file එක enable කරගත්තා. එතකොට readme.md කියන file එක හැදුනා. අන්නේ readme.md කියන file එක හැදිලා තියෙන නිසා තමයි මේ වගේ error එකක් එන්නේ. එතකොට දැන් අපි කරන්න ඕනි මේ readme.md කියන file එක අපේ local project එකට අරගෙන ඒ ටිකත් එක තමයි push කරන්න ඕනි. ඒකට ඔයාලා මෙන්න මේ commands ටික run කරගන්න ඕනි. මුලින්ම ඔයාලා මෙන්න මේ command එක දෙන්න. මෙතෙන්ට ඇවිල්ලා මේක paste කරන්න git pull origin main --allow -unrealized histories කියලා. මෙන්න මේ command එක දීලා command එක run කරගන්න ඕනි. ඒ command එක run කරගත්තට පස්සේ මෙන්න මේ වගේ message එකක් එනවා. මේ වගේ message එකක් ආවොත් ඔයාලා Windows නම් use කරන්නේ මෙතන දෙන්න ඕනි double dot එක දීලා WQ කියන එක මේ විදිහට type කරගන්න. WQ type කරලා enter කරන්න මේ විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ issue එක fix වුණා. මේකෙන් කරන්නේ ඔයාලගේ repository එකේ තියෙන ටික ඔයාලගේ local machine එකට pull කරගන්න එක. ඊට පස්සේ all files set කරගන්න git add space dot කියන command එක මේ විදිහට run කරගන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම files set කරලා ඔයාලට පුළුවන් මේ විදිහට commit message එකක් දෙන්න. එතකොට මේ මෙතෙන්ට git commit -m මෙතන changes කියලා මේ විදිහට commit message එක මේක ඔයාලා ඕන විදිහට ඒක දාගන්න පුළුවන්. ඒ command එක මේ විදිහට ඔයාලා run කරගන්න ඕනේ. ඊට පස්සේ commit කරලා ඔයාලට ගන්න තියෙන්නේ main branch එකට මේ විදිහට push කරගන්න. මේ command එක මෙතන type කරලා git push -u origin main කියන එක මේ විදිහට command එක run කරගන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ main branch එකට මේ විදිහට ඒ project එක push වෙනවා. main එකට push වුණාට පස්සේ මෙන්න මේ විදිහට folder path එක open වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා ඔයාලගේ repository එක මේ විදිහට refresh කරාම මේ විදිහට project එක සාර්ථකව push වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලා කරපු ප්‍රොජෙක්ට් එකක් ඔයාලා GitHub ප්‍රොෆයිල් එකට සාර්ථකව පුෂ් කරගන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් වීඩියෝ එකේ අවසානයේදී තමයි වෙලා තියෙන්නේ. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලට මේ ප්‍රොසෙස් එකේදී මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියන්න. ඒකට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ interesting වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.